ගුවන් යානා ඉංජිනේරුවෙක් යනකම් ඉගෙන ගත්ත කෙනෙක් මාත්. මම ඉංග්‍රීසි වල අවුරුදු 10ක් යනකම් උසස් පෙළ ළමයින්ට විද්‍යාව උගන්වපු කෙනෙක්. අලුතෙන් හොයාගන්න හැම එකක්ම උගන්වන්න ඕනේ රටේ. එහෙනම් ඔබට සමහර විට ඔබටත් වඩා හොඳට මම විද්‍යාව දන්නවා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ පටිච්ච සමුප්පාදය කියන එක තුලින් විතරයි මේ ලෝකේ දකින්න පුළුවන්. ආන්න ඒක තුලින් තමයි පින්වතුනි මම මේ අපායව ගැන ඔබට කියන්නේ. ලේසි පහසු දෙයක් නෙමෙයි. ඇඟ හිරි වැටිලා යනවා පින්වතුනි. ඇඟ හිරි වැටිලා යනවා. මේ මිනිස්සු කරගන්න මෝඩ වැඩ නිසා. මේ පුංචි දේවල් පින්වතුනි හිතන්නේ නැතුව දන්නේ නැහැ. ඒකයි තියෙන ප්‍රශ්නේ. දන්නේ නැතිකම. මිනිස්සු දන්නේ නැහැ. දන්නවනම් මිනිස්සු මේවා කරන්නේ නැහැ. ඒකයි මම ඔබට කියන්නේ මේ තථාගතයන් වහන්සේගේ ධහම සැඟවුනොත් මහා අපරාධයක් වෙන්නේ. ඇත්ත මිනිස්සු දන්නේ නැහැ. මම ඔබට සරල උදාහරණයක් කියන්නම්. ඔබ ඇයි මිනි මරන්නේ නැත්තේ? ඔබට ගොඩාක් කේන්ති ගියාට පස්සේ ඔබ මිනි මරන්නේ නැත්තේ ඇයි? ඒත් ඉවසගෙන ඉන්නේ පොලිසියේ මහත්තුරු ඇවිදින්න කුදලගෙන යන හින්දා නේද? නඩුකාර උන්නාන්සේ නඩුව අහලා ඉවරලා සදාකාලිනට හිරේට යන්න වෙන හින්දා නේද? ඔබ ඒක දන්න හින්දා පින්වතුනි ඔබ මිනි මරන්නේ නේද? හැබැයි ඔබ නොදැන හිටියානම් මොකද වෙන්නේ? ඒ බවක් නොදැන හිටියානම් එහෙම එකක් තියෙනවා. හැබැයි තියෙන බව ඔබ දන්නේ නැහැ. එතකොට ඔබ මොකද කරන්නේ? එතකොට ඔබ මරනවා. මරපු ගමන් ඔබට මොකද වෙන්නේ? පොලිසියේ මහත්තුරු ඇවිල්ලා ඔබව කුදගෙන යනකොට කියන්න පුළුවන්ද? අනේ මං දැනන් හිටියේ නෑනේ මාව අල්ලයියයි කියලා. දැනන් හිටියානම් මරන්නේ නෑනේ. නඩුකාර උන්නාන්සේට කියන්න පුළුවන් අනේ ස්වාමීනි මං දැනන් හිටියේ නෑනේ මාව ඔබ වහන්සේ මෙහෙම කරයි කියලා. දැන් ඔයක උත්තරයක්ද?